සුබ දවසක් මගේ හිතවතුන් සීලුම දෙනාටම සිලෝන් සර්වයිවල් YouTube channel එකට ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ ව්‍යාපාරයක් වශයෙන් නයිමිරිස් වගාවක් එලිමහන් භූමියක සිදු කරන්න කලින් නයිමිරිස් වගාවකට ගැළපෙනම ආකාරයේ ඉඩමක් තෝරාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ නයිමිරිස් වගාව සාර්ථකව සිදු කිරීමට ගැළපෙනව බිම තෝරා ගැනීම ඉතාම වැදගත් වෙනවා. නිවැරදිව තෝරාගෙන සකස් කළ බිමක් ශාකවල හොඳ වර්ධනයට වගේම ලෙඩ රෝග අවම ඉතා සරුසාර වගාවකින් ඉහළ පළදාවකින් ලාභදායී ආදායමක් සඳහා ඉතාම වැදගත් වෙනවා. අපි දැන් බලමු නයිමිරිස් වගා කිරීමට සුදුසුම ඉඩමක් තෝරාගන්නේ කොහොමද කියලා. නයිමිරිස් ශාකය මෘදු හා ජලය ගලා යන බිම්වල වඩාත් හොඳින් වැඩෙනවා. ඒ අනුව වැලි බොරළු මිශ්‍ර බිම්වල ජලය හොඳින් ගලා යන අතර ජලය බිම තුළ අධික ලෙස රැඳී නොසිටින නිසා රෝග ව්‍යාප්තිය අවම වෙනවා. වැලි බොරළු බිමෙහි ජලය පහසුවෙන් ගලා යන විශේෂතාවයක් ඇති නිසා මේ බිම්වලට ශාක මුල් සඳහා අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය රඳවා තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙම මිශ්‍ර බිම් වලින් ශාකයේ නිරෝගීව ශක්තිමත් ලෙස වර්ධනය වීම අනිවාර්යෙන්ම සිදු වෙනවා. පහත් බිම්වල නයිමිරිස් වගා කිරීම සිදු කරන්න හොඳ නැහැ. ජලය ගොඩක් රැඳී පවතින පහත් බිම්වල වගාව කිරීමෙන් මූල නරක් වීම, පලිබෝධ හා රෝග ව්‍යාප්තිය වැනි ගැටලු ඇතිවිය හැකියි. මිරිස් ශාකයන්ට හුදෙක් තෙත බව අවශ්‍යයි. නමුත් ජලය ගොඩක් රඳා පැවතීම සුදුසු නැහැ. පහත් බිම්වල වගා කිරීමට අවශ්‍යම නම් උස පාත්ති සකස් කරලා ජලය බැස යාමට කානු පද්ධති හෝ ඩ්‍රේනේජ් පයිප්ස් භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේම නයිමිරිස් වගාවේදී පසේ pH අගය අනිවාර්යෙන් පරීක්ෂා කරන්න ඕන. pH අගය කියන්නේ බිමේ ආම්ලීයභාවය හෝ ක්ෂාරීයභාවය මැනීමේ ප්‍රමිතියක්. නයිමිරිස් වගාවට වඩා සුදුසු pH පරාසය 5.5 සහ 7 අතර වෙනවා. pH අගය 5.5ට අඩු නම් බිම අතිශයින් ආම්ලීය වෙනවා. මේ ශාක වර්ධනයට බාධාවක් විය හැකියි. 7ට වැඩි නම් බිම ක්ෂාරීය බවට පත් වී ඇති බව තහවුරු කරගත හැකියි. මේ නිසා විශේෂයෙන් බිමේ ලෝහ පෝෂක අවශෝෂණය අවම වෙනවා. බිමේ නිවැරදි pH අගය තහවුරු කිරීම සඳහා බිම් පරීක්ෂාවක් සිදු කළ යුතුය. බිමේ pH අගය නිවැරදි පරාසයෙන් තොර වී ඇතනම් ඔබට කැල්සියම් කාබනේට්, සල්ෆර්, කම්පෝස්ට් වැනි දෑ මගින් එය සුපුරුදු තත්වයට ගත හැකියි. නයිමිරිස් වගාව ආරම්භ කිරීමට පෙර වගාවට යොදා ගන්නා බිම නිවැරදිව චෙක් කිරීම සහ පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි සරලව නයිමිරිස් වගාවට සුදුසු ඉඩමක් පරීක්ෂා කිරීමේදී සැලකිය යුතු විශේෂ කරුණු කිහිපයක් ගැන කතා කළා. ඉතින් වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පහඩෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම අලුත් අයින් වනම් සබ්ස්ක්‍රයිබ් කරලා channel එකට එකතු වෙන්න.